මුලින්ම සිරස්තල. ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය සැමරීම පෙබරවාරි මාස 21 වන දින සිදු කරයි. සුරක්ෂිතව පෙළපොත් පරිහරණය කළ යුතු බව ගරු අධ්‍යාපන ඇමතිතුමා පවසයි. ශ්‍රී ලාංකේය පාසල් ශිෂ්‍යාවන් සඳහා සුරක්ෂා රක්ෂණාවරණය හඳුන්වා දෙයි. 2004 සිට සෑම වර්ෂයකම පෙබරවාරි මාස 21 වන දින ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය සිදු කරනු ලැබේ. මේ වන විට ලෝකයේ රටවල් 188ක් ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය සමරයි. ලොව වැඩිම පිරිසක් භාවිතා කරන භාෂාව චීන භාෂාව වන අතර දෙවන ස්ථානයේ හිමි වන්නේ ස්පාඤ්ඤ භාෂාවයි. ඉංග්‍රීසි භාෂාවට දෙවන ස්ථානයේ හිමි වන අතර සිංහල භාෂාවට 62 වන ස්ථානයේ හිමි වෙයි. නිදහස් අධ්‍යාපනය මගින් ශ්‍රී ලංකාවේ පාසල්වල සිසුන්ට නොමිලේ පෙළපොත් ලබා දීම වාර්ෂිකව සිදු කරනු ලබයි. ඇතැම් සිසුන් මෙම පෙළපොත් ක්‍රමවත් ලෙස පාවිච්චි නොකරන බව පෙනී